Guys, we're heading to the discussion area to finalize this work. මම මෙතනදි කතා කරන්නේ මාධ්‍ය කලාව සහ අනිකුත් නිර්මාණාත්මක කලා මාධ්‍යයන් සඳහා මැජික් බුලට් න්‍යාය යෙදෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඇත්තටම මේ මැජික් බුලට් න්‍යායයෙන් කියවෙන්නේ මාධ්‍යයට සහ විවිධ කලා නිර්මාණවලට මහජන මතය ක්ෂණිකව තීරණය කරන්න හෝ වෙනස් කරන්න පුදුමාකාර බලයක් තියෙනවා කියන එකයි. මේ තත්ත්වය වර්තමාන මාධ්‍ය සහ කලා ශාස්ත්‍රය ඇතුලේ ක්‍රියාත්මක වන ආකාරය ප්‍රධාන කොටස් හතරක් යටතේ අපට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඕන කොටස තමයි සාම්ප්‍රදායික සහ නව මාධ්‍ය ප්‍රවෘත්තිකරණය කියන එක. දේශපාලන පෙරලියක් හෝ ජාතික මට්ටමේ අර්බුදයක් ඇති වුණ වෙලාවකදී ප්‍රධාන පුවත්පත්, රූපවාහිනී නාලිකා වගේම ප්‍රමුඛ සමාජ මාධ්‍ය පිටුහරහා දාන තොරතුරු ජනතාව කිසිදු විචාරයකින් තොරව එලෙසින්ම ඇත්ත කියලා පිළිගන්න පෙළඹෙනවා. උදාහරණයක් විදිහට මැතිවරණ කාලයකදී යම් දේශපාලන පක්ෂයකට වාසි වෙන්න මාධ්‍ය ආයතනයකින් දාන සංස්කරණය කරන ලද පුවතක් හරියට මැජික් කුණ්ඩයක් වගේ ගිහින් සමාජයේ පොදු මතය ක්ෂණිකව වෙනස් කරන්න සමත් වෙනවා. දෙවෙනි කොටස තමයි සිනමාව සහ දෘශ්‍ය කලාව කියන තේමාව. චිත්‍රපට සහ වාර්තා චිත්‍රපටවල තියෙන ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික දේවල් හෝ මතවාදයන් ප්‍රේක්ෂකයාගේ මනසට ඍජුවම කාවැදෙනවා. චිත්‍රපටයක ඉන්න ප්‍රධාන චරිතය කරන හැසිරීම්, විලාසිතා හෝ සමාජීය මත ප්‍රේක්ෂකයෝ එකහෙලාම වැළඳ ගන්නවා. ඒ වගේම සිනමාවේදී පාවිච්චි කරන පසුබිම් සංගීතය, ආලෝකකරණය සහ කැමරා කෝණ නිසා ග්‍රාහකයා තුළ බය, ක්‍රෝධය, ආවේගය, අනුකම්පාව වැනි හැඟීම් ක්ෂණිකව ඇති කරලා ඔවුන්ගේ ස්වාධීන විචාරශීලී චින්තනය අඩපණ කරනවා. මේක මැජික් බුලට් න්‍යායයේ ප්‍රධාන ලක්ෂණය. තුන්වෙනි කොටස තමයි වෙළඳ දැන්වීම් කරණය සහ නිර්මාණාත්මක sannivedanaya කියන කොටස. නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් වල තිබෙන දෘශ්‍ය උපක්‍රම සහ ආකර්ශනීය සටන් පාට බුලට් එකක් වගේ ග්‍රාහකයාගේ උපවිඤ්ඤාණයට ඇතුළු වෙනවා.